ස්වාමීනි ප්‍රතිභා සමන්මලි පතිරාජ යන මම විත්තිකාරිය ප්‍රතිභාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. Thank you sir. අතවරයට ලක් වූ බව ඇය විසින්ම පැමිණිලි කර තිබෙනවා ස්වාමී. ප්‍රතිභා my favorite color is blue. විසාල් ජයසිංහ නැමැති පුද්ගලයා මීට දින දෙකකට පමණ පෙර අප මත නිදහස් වී තිබෙනවා. ඉතින් වාට සිද්ධ වෙනවා මගේ ටීම් එකට වැඩ කරන්න. ඇය එක හෙලා ගබ්සා කිරීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා ස්වාමී. next විත්තිකාරියගේ නම ප්‍රතිභා සමන්මලි පතිරාජ. අපි ඔයාගේ සේවය බලාපොරොත්තු වෙන්නේ උදේ 10 ඉඳන් හවස 5 වෙනකම්. කැමතිද අපිත් එක්ක වැඩ කරන්න? මම කැමති වුණා වැඩ කරන්න. මට ඕනේ රස්සාවක්. ප්‍රතිභා my favorite color is blue. Thank you sir. ප්‍රතිභා පතිරාජ ඔබ දැනගෙන සිටියද මොහු නැහැ. ඒ වුණාට මට වෙනසක් දැනුණා. ඊට හරියටම මාස දෙකකට පස්සේ ඒ කියන්නේ 2017 පෙබරවාරි 23 ඔබ එදා පැමිණිල්ලක් කරා. එදා මහ මූසල දවසක්. උදේ ඉඳන් රැය වෙනකන් ඒකේ වැඩ තිබුණා. මෙම විත්තිකාරියට අවසර තිබුණා ස්වාමීනි. මරන්න? මොකටද? ඌ වැරදිකාරයෙක්. මොකටද ඌව මරන්නේ? මට ඌව මරන්න කියලා පැත්තකට වෙලා බලාගෙන හිටියා. ඩයිට්යක් නෑ මෙහෙම කරන්න. ආදින්නම් ඕක අයින් කරගනින්. ප්‍රතිභා නවත්තපන් ගෑණියේ. එපා ප්‍රතිභා. මට දුන්නේ මිනිහක් මරන්න. මටත් තිබුණා උඹ වගේ අහිංසකයෙක් මරලා නිදහස් වෙන්න. උන් දන්නේ නෑ උන්ගේ සාක්ෂි වලට අහු වෙන්නේ නැති කොටක් දේවල් මේ ලෝකේ තියෙනවා කියලා. ඔව් මං අපරාධකාරියක් තමයි. ඒ අපරාධකාරයා වෙනුවට මැරෙන්න හිටපු උඹට ජීවිතය දුන්න නිසා. නඩුවංක 453 යටතේ විසල් ජයසිංහ නැමැත්තා සාහසික ලෙස ඝාතනය කිරීමේ වරදට ප්‍රතිභා සමන්මලි පතිරාජ යන අයට බරපතල වැඩ සහිතව වසර 19ක සිල් දඬුවමක් හිමි වන අතර